හෙල්ලෝ ළමයි ඔන්න අපි අදත් ආවා එළවලු ටිකක් කඩාගෙන යන්න. මේ ගොවි හාමිනේ ඉන්නවා දැන්. යන්න ඇතුළට. අපි මේ ආපු ගමන් දැන් මේ බලමු ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ. මොකද තියෙන්නේ? සුක්කිනි. සුක්කිනි හැදිලා තියෙනවද? අලි සුක්කිනියක් හැදිලා තියෙනවා. කඩලා බලමු. කඩන්න. Oke, parah lah. යෝද සුක්කිනියක් තියෙනවා. ටයිගර් මෙලන් හැදිලා තියෙනවා ගෙඩියක් මේ මේක කඩලා බලමු අපි එකක් කඩමු. ඔව් ඒක හරියටම දන්නේ නැහැ ඉතින් අපි කඩලා බලමු. කියුරි තියෙනවා. කියුරි වල මොකද්ද මේ ඉංග්‍රීසි වලින් කියන්නේ? ගර්කින්. ගර්කින් හැදිලා තියෙනවා ඒක කඩමු ඒක. මේ අස්සේ හැදිලා හැංගිලා ඉන්නේ. ළඟට බෝංචි තියෙනවා ඒකත් අපි බලාගෙන යන් තියෙනවා පොඩි පොඩි ඒවා හැදිලා තියෙනවා බලමු මේ ටිකක් කඩමු. ගලන්නකො ගොවි හාමිනේ ගෙනල්ලා තියෙන බාජ. මේක පොඩි නිකන් පින් එකක් වගේ එකක් ගෙනල්ලා දැන් මිරිස් කඩන්න යන්නේ අපිට හැමදාම මිරිස් ගන්න. එක ගහයි හිට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් තව හැමදාම මිරිස් තියනවා නේ. ඔව්. දම්පාට මිරිස් ගහනොත් මිරිස් කඩමු අපි නේ. අක්කාලිත් කඩාගත්ත ළමයි. බණ්ඩක්කත් කඩාගත්තා. මයි ගොවි හාමිනේ ගෙනාපු ටින් එකට අර කඩපුවා. ඒක ඉඩක් මදි. උඩ මදි. අද ඉතින් කඩාගත්තා. දැන් ඉස්සරහට මේ ටිකක් ලොකු භාජනයක් ගන්න. බායි කියන්නේ යාළුවා. බයි.